ඔන්න පප්පගමට මෙදා සැරේ කෑම ප්‍රශ්නයක් මෙලෝ රහක් නැත්. මං කරලා එන්න. මස් දාලා හදපු රසම රස සුප් තියෙනවා. ඉවර වුණාට පස්සේ කියන්න එපා. උණු උණුවෙන් කෑම ගොඩක් තියෙනවා. අපේ කෑම වලට වඩා ගොඩක් රායි නේද මෙයා? ඔව් අපේ කෑම වලට ඩිදාස් ගුණකින් වටිනවා. තියෙනවා. මොකද කියන්නේ නැති දෙන්නද? ඒ කෑම කරත්තේ වැඩේ නම් හොඳ අදහසක්. කෑම කියලා කියන්නේ කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මේ සිතියමේ හැටියට ඔබතුමාට හොඳටම පේනවා නේද රෝමේ බලය පැතිරීමේ හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා. මොකද නැහැ කඩාගෙන යන ගඳක් එන්නේ. රෝමන් කාර්යයන්ගේ මෙලෝ රහක් නැති කෑම නම් මෙතන ගන්න නෑ. දන්නවනේ ඒව ඉතින් අපේ බල්ලන්ටවත් කන්න බෑනේ. මොන නවනිංගිරාවක්ද? හරි හොඳයි මන් දෙන්නම් දොඩක් කට්ටියටම ඇති හැලෙන්න. හතුරන්ගේ කෑම දෙසා බානෝ නේද? ඉක්මනට ගිහිල්ලා අර කෑම කරත්තේ අයින් කරනවා නැත්නම් මන් දෙන්නවම කාණු සුද්ධ කරන්න දානවා. අපත් ඒ කරන්නේ කොහොමද? මේ පාර හැමෝටම ඇති. විශ්වාසය කරගන්න තියෙන මෙතන යන්න. ඇත්තටම බොහොම හොඳට වැඩේ කළා ඔයා. මෙහාට එන්න පල්ලක අදහසක් තියෙනවා. මාව කුස්සියට ගෙනියන්න. එහෙමයි බලවත් ජොන්ටි උතුමාණනි. අපි අපේම රෝම කෑම කරත්තයක් හදමු. ඒකෙන් අපේ කෑම කොච්චර හොඳද කියලා පෙන්නන්නයි බාන්නාගාරේ පුරවන්නයි පුළුවන්. ලේකම් මොවා මේ වැඩේ බලන්න. ඔයා කෝකියා විදියට ඉන්න. එහෙමයි ඒක ඒ විදිහටම වෙයි අපගේ බලවත් ජොන්ටි උතුමාණනි. කෑම කරත්ත ඒ ගැන හිතද්දිත් මට නිකන් කිව්ව දේ තමුන්ට හොඳට තේරෙන්නේ නැති නෑ. ඉක්මන් කරනවා නැත්නම් සිංහයින්ට කන්න දානවා. යකෙක් කන්න තරම් බඩගිනි අයියෝ. අපි හාම්පුතාන ඕනගේ කෑම කරත්තට සුටුස් ගාලා යමු. ඔයාගේ බඩ පිරලා තිබුණේ කවදද කියන්නකෝ? හැදෙන වයසනේ යන්නේ. අමතක නොකර මටත් පාන් කෑල්ලක් ගේන්න හොඳේ. එන්න රස කෙටි කෑම සහ සුප් ජාති ඕනනම් එන්න. මේවා තරු පහේ කෑම. එකපාරක් කෑවොත් හැමදාම කනවා. බබියගේ කඩේ ඉස්සරහම ඇයි ඒක දැම්මේ? මම මේ බල්ලෙකුටවත් කන්න බැරි කෑම කරත්තේ පොළොවට සමතලා කරලා දාලා තමයි පස්ස බලන්නේ. ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ. පාර හැමෝටම අයිතිනේ. ඒක දෙන්න දෙන්නකොට බිස්නස් කරන්න බෑනේ. මං යනවා රඟමණ්ඩල ළඟට. මගේ කෑම ඕන කෙනෙක් ඉන්නවා නම් එහාට ඇවිල්ලා අරගන්න පුළුවන්. එහෙනම් මං ගියා. කෑමත් එක්ක මෙහෙම සෙල්ලම් කරන එක නම් හොඳ නෑ. එහෙනම් මම යනවා පරවියේ ඉන්න කුරුණ ළඟට බිස්නස් කරන්න. එතන කෑම කඩේකට කියාපු පංකාදු දැන. කොහොමද අපේ හාම්පුතාන ඕනගේ මොලේ තරම?
හරිය රෝම කරත්තේ නවත්තන්න ඕනි. සූකිරි ඉක්මන් කරන්න. අනු නමෙන් බේරුනේ කොහරි හේතුනා නම් දත්කුණම බඩේ. මෙහෙමනම් කෑම හදන්න බෑ. කටියට බඩේ අමාරුව හැදෙයි. ඔව් හොඳට වැඩ කරලා හරියන්නේ නැහැ. මේ පාර ගමට බඩ යන්න දෙන්න ඕනේ. රසගුණ පිනා යන කෑම ගොඩාරියක් තියෙනවා. ඕන කට්ටිය ඇවිල්ලා අරගන්න. දැන් ඉතින් පාඩුවේ වැඩේ කරගන්න පුළුවන්. මොකද තරඟ කරන්න රෝම කරත්තේ නෑනේ. අපි මේ බැරල් වලින් පොඩ්ඩක් සෙල්ලම් කරා ඉතින්. අයියෝ මේ එහෙම සෙල්ලමක් නෙමෙයි අපි දෙන්න කරන්න හැදුවේ. අපිට මේ ඕනුනේ අර නංගිගේ සුප් එකක් බොන්නනේ. එයා හදන සුප් නම් පුදුම රසක් තියෙනවා. අපේ මේ රෝමන් සුප් සතෙක්වත් ආසාවෙන් බොනවදනේ. බිව්වොත් එහෙම දවස් දෙක තුනක් එක දිගට වැඩ යනවා. අනේ කිලි ගහට එන්න වගේ. දන්නවද මට හොඳ අදහසක් ආවනේ. රසම රස සුප් එකක් බොන්න. අද නම් රසට ඇති නේද? මේව හැමදාම නෑ හැම තැනම නෑ. මට මොන හරි වෙලා මට හුස්ම ගන්න බෑ කලන්තේ වගේ. ඔව් මටත් දැනෙනවා. අනේ මන් දන්නේ අපිව විනාශ කරන්න මේ ළඟි වහ දැම්මත් දන්නේ නැහැ අයියෝ. අනේ මැරෙයි. හැමදෑම කාලත් මට මුකුත් උන්නේ නෑනේ. හා මෙන්න මේක දැක්කද? මේ කලින් කෑම කෑවා විතරයි ගෙම්බ පොරේ කෑවා වගේ මෙතනම වැටුණා. බලන්න උතුමානේ. අති උත්තම රෝම නීතියේ නාමයෙන් බලන්න උතුමාණනි වෙලා තියෙන දේ. මගේ සුප් එකට මොකද්ද මේ කලේ? එයා වල්ලලා ඇතුළට දානවා. හරිම රසයි. දැක්කනේ? එතකොට මේක සොසේජස් විස නැද්ද? මට සමා වෙන්න. ඒව ඇත්තටම ගොඩක් රසයි. මං කියනට ඇත්තක් කාලා බලන්නකෝ. මං කියලා දෙන්න කොහෙට හොඳ පාඩමක්. අපි ඉක්මන් කරලා යාට උදව් කරන්න ඕනේ. නැත්තම් ජෙනරල් යාගේ කරත්තේ විනාශ කරයි. නෙලමු. ඉක්මන්න මොනවා හරි කරන්න. බය වෙන්න එපා ජෝඩි කුකු. හාම්පුතා කුටි ගල හැටි මන් දන්නවනේ ඉතින්. මෙයාත් හොඳමයි කයි. මං යනවා. ළමයා රෝමේ නාමෙන් මංවාව අගය කරනවා. මොනවද අනේ මේ රසවත් මස් හරි ගානට උයලා තියෙනවා. හරි අපූරුයි. ඇත්තට මොකද කියන්නේ? ඔයාලගේ කෑම නම් මාර රහයි. මේවා ඔයාලගේම මොනවද මේ වගේ නාම? ඔව් මේ කෑම අපේම සොයාගෙන තමයි. මේවට කියන්නේ හැම්. මේ වගේ නම හැම්. එහෙම තමයි අපි ඉස්සර ඉඳලා නම් කියන්නේ. ඇත්තමයි මගේ රසනාර පිනා ගියා. මම මේ කාන්තාව නීත්‍යානුකූල හැම් තානාපති හැටියට නම් කරනවා. ඇත්තමයි වාගේ රසමත් කෑම නිසා මං ඔයාට සමාව දෙනවා. හැබැයි ඔයා මට හැමදාම මේ හැම් පෙති 6ක් එවන්න ඕනේ. දැන් මං යන්න ඕනේ. කම්මැලි. එයා හැම්වලට කැමති වුණාට මහා කම්මැලියෙක්නේ. හොඳට ඕම මහන්සි. මං කඩේ වහනවා. ඊට වඩා හොඳයි මවත් කාලා දැම්මනම් මෝඩයෝ.
හැම් නිසාම බේරුණා. ඒක අපිට අලුත් අත්දැකීමක් නේද? ජෙනරාල් කාර්යගේ මූණ දැක්කට පස්සේ මට නම් අද දුකත් හිතුණා. එයාට කන්න ලැබුණෙත් නැතුව ඇති. හොඳ වැඩි. මේ වෙලාවේ කතාව මැදි පාන් කෑල්ලක් තිබුණනම් කොච්චර හොඳයිද? ඔයා දැන් ගිහින් මට පාන් කෑල්ලක් අරගෙන එනවද? ඔන්න මෙදා සැරේ මාර අලකලංචියක් තමයි වෙන්නේ. ජොන්ටි සෙන්පතියාට බුකුබුකුගේ බෙහෙතක් නිසා මොනවද වෙන්නේ කියලා මෙදා කතාවෙන් බලමු. අපේ කොහෙද මේ යන්නේ? රෝම මාලිගාවට මගේ අලුත්ම බෙහෙත තියෙනවා පරීක්ෂා කරන්න. මේක ගොඩක් වටින මායා බෙහෙතක්. මේකෙන් පොඩ්ඩක් පූසෙකට දැම්මට පස්සේ එයා අපේ ජාතිය කෙනෙක්ව දැක්කම පණිපා කියලා තමයි දුවන්නේ. ඔයා මේක මෝනලිසාට පරීක්ෂා කරන්නද යන්නේ? නැතුව ඉතින්. බොකෝ ඔයාගේ බෙහෙත් වැඩ කරන්නේ නැහැ. අන්න ඉන්නවා මෝඩ මොනාලිසා. අපි යමු. එහෙනම් ඉතින් පහර දෙන්නයි තියෙන්නේ. තමුන්ට කොහෙන්ද අයියක් ආවේ? මං තමුන්ට හොඳ පාඩමක් උගන්වනවා. බුකු මහත්තයා උදව් කරන්න. බෙහෙත වැඩ කරන්නේ නෑනේ. ඉවසන්න ඕක සුපිරියටම තව චුට්ටකින් වැඩ කරයි. ඒක වැඩ කරන්නේ නැද්ද? මේ යාළුවනේ බුකුයි ටින්කුයි අලුත් බෙහෙතක් මෝනලිසාට පරීක්ෂා කරන්න ගියා. එයාගේ ඔළුව හොඳ නැද්ද මේ වගේ වැඩ කරන්නේ? ඒක නේන්න. අපි බලමුකෝ. අපිට ඉක්මන් කරන්න වෙනවා. හරි දැන් බලමුකෝ ඔයා කොහොමද මාව අල්ලන්නේ කියලා. කවුරුත් කිව්වේ නැද්ද මට සත්තු ඇලර්ජික් කියලා? ඒක අමුතුයි. කෙබොන්ගේත් නෑ. මගේ නහය ඇවිස්සුනෙත් නෑ. දැන් ඉතින් මට සත්තු හොරතල් කරන්න පුළුවන් ඇති වෙනකන් ඔව්. ඇති අන්තන් ඔයාලා බේරිලා. අපේ අලුත් බෙහෙතින් බලාපොරොත්තු වෙන දේ උනේ නෑ. ඕකත් ඉතින් අලුතෙන් කියන්න දෙයක්ද? ඒක සෝකිරීමේ ශක්තිය තියෙනවා. දැන් අර රෝමේ චොන්ටිට සත්තු ඇලර්ජික් නෑ තේරුණාද? ඒක එච්චර හොඳ කාරණයක් නම් නෙවෙයි. හරි හොරතල් බල්ලු හරි ෂෝක්.
අම්මුගේ බෙහෙත් වැඩ කරපු දවසට අහසින් සොසේජස් වැස්සක් වහින්න ඕනේ. අර කට්ටිය හරි උරතල් පාටය. මේ මොන විකාරයක්ද ලැජ්ජාවේ බෑ. බලාගෙන නැතුව ගිහිල්ලා නෙලමු. හුරනවා හොඳේ නහුන් දාන්නවා. හරි බාපුරු බල්ලෙක්. ලස්සන කරපටියක්නේ. ඔයාට ගැලපෙනවා ඒක. මගේ කරපටිය අඳුරගත්තා. මගේ හම්පුතා මට හම්බුණා. පුංචි මැඩෝනා දිනගවාගේ නම ඒක තමයි. ඔයාව මං මංගාවට හදාගන්න ගන්නවා. එහෙම හොඳයි නේද? එන්න මාලිගාවේ රැජින කරනවා මම ඔයාව. නාය නැට හොම්බ මේ එන්නේ චූටි කුකු. නේ චූටි කුකු. මෙතා පොටේ නම් රෝමන් කාරෙන්ට දුන්නේ අහසේ තරු ගනින්න. බුකු බුකු මොකද මේ ඔයාලා අවුලෙන් ඉන්නේ? අපේ සූකිරි වර ජොන්ටි හදාගන්න කියලා අරන් ගියා. බය වෙන්න එපා. බෙහෙතේ බලපෑම නැති වුණාට පස්සේ එයාට සූකිරිව ඇලර්ජික් වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සූකිරිව මෙහාට එවයි. අනේ මන් දන්නේ ඔයා නම් එයා ජොන්ටි එක්ක ඉන්නවා කියන්නේ එයාට දඩෝරියයි මෝනාලිසා එක්කයි තින්න වෙනවා කියන එකනේ. එහෙනම් ටිකක් ඇහගහගෙන ඉන්න. හැමෝම පුංචි මැඩෝනව අඳුන ගන්න. ඔයාලගේ අලුත්ම සුනක නායිකාව. කොහොමද ඉතින් අපි මොකද්ද කරන සෙල්ලම? එන්න පුංචි මැඩෝනා අපි පොඩි නින්දක් දාමු. එයාව කොහොම හරි රෝම මාලිගාවෙන් එලවලා දාන්න ඕනේ. උත්තමාවියනේ. නැත්තම් අපිට වෙන්න එළියට බහින්න. මංගාව සැලස්මක් තියෙනවා. මේ කපටි පූසි මොකාට දෙන්න හදන්නේ? මගේ පුංචි මැඩෝනා මගාසම කෙනා ඔයා මගේ පණ වගේ මං හරිම සතුටුයි. මාලිගාවට පිළිගන්නම. උතුමාණන් කිව්ව හින්දා දැන් ඉතින් මගේ මාලිගාව ඔයාගෙත් මාලිගාව තමයි. ඉතින් දැන් අපි යාළුවෝ. හොඳයි මං යාළුවන්ට ගොඩක් ආසයි. ඔයාගේ හාම්පුතා ඔයාට ඉන්න හදපු සුපිරි බලු කෝඩුව මම පෙන්නන්නද? සුපිරි එකක්. හරි එහෙනම් අපි ගිහින් බලමුකෝ. මේ මගේ කෝඩුවද? මේක නිකන් බැරල් එකක් වගේනේ. ගිහින් බලන්නකෝ ආස හිතේ. මේ වගේ සැපක් නම් ජීවිතේට විඳලා නැතුව ඇති. වරාය මේ වෙලාවේ නවත්තලා නැවක් තියෙනවා. අපි මෙයාට පොඩි ටුවර් එකක් දෙමු. හොඳමයි උත්තමාවියනේ. අනේ මව බේරගන්න. අනේ මව බේරගන්න. මට උදව් ඕනේ වෙනවා. පහර දෙනෝ. මොනවා විසිකුරුටා. නෙලමු. මේවට තමයි නහුන් කුටි කියන්නේ. මොඩේන අපව වෙනවා. අද රැට තමුන්ලට කෑම නෑ. මේ වැඩේ මම ඉවරයක් කරන්න. එහෙනම් සුබ ගම. අනේ බානේ.
හරි මොලේ පෑදුනොත් ලොකු දෙයක්. පුංචි මැඩෝනා මගේ සූකිරි කැටේ අනේ ආ කොහෙද මේ ඉන්නේ මම හැමතැනම හෙව්වා අච්චු අච්චු මගේ ඇලර්ජික් එක ආයෙමත් ඇවිල්ලා අච්චි දුවන්නයි කිව්වේ දුවන්න ඈතකට යන්න කිව්වම යන්න මම දුවනවා මුලින් මෙයා වරන් ගියා. දැන් එපා වෙලා එළවනවා. එයා නම් යන්න ගියා. මට නම් හිතෙන්නේ එයාට ලෙඩක් වගේ. ඒක අපිටත් නොවේද දන්නේ නැහැ. මේ යාළුවනේ මට ඔයාලා නැති පාළුව ගොඩක් දෙනුනා. ඔයා පැය දෙකකට වගේනේ ගියේ සෝකිනේ. යාළුවනේ මගේ ජීවිතේ යාළුවෝ නැති පැයක් කියන්නේ හරියට පාන් නැති දවසක්. එහෙමද?